හරියම කොහොමද guys? අපි කතා කරන්නේ නැහැ කොහොමද මේ අලුතෙන්ම ආපු ගේම් එකට හරියටම සින්දුවක් දාගන්න විදිය. ඉතින් ඔයාලගේ මොකක් හරි ඇප් එක ඕපන් කරගෙන ඒකේ ඔයාලා කැමති සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. හැබැයි ඉතින් මට ඩවුන්ලෝඩ් කරන්න බැරි නිසා මම පොඩි කැලලක් රෙකෝඩ් කරගෙන තමයි ඔයාලට වීඩියෝ එක පෙන්නන්නේ. ඔයා තාමත් මගේ channel එක අලුත් වෙන දැන් channel එක subscribe කරලා එකතු වෙන්න ඉතින් ඔයාලගේ වීඩියෝ එක MP3 එකක් විදිහට හදාගන්න ඕන නිසා ඔයාලා ඉස්සෙල්ලාම යන්න Play Store එකට Play Store එකේ search කරන්න search කරන විදිහට ඊට පස්සේ මම මේ පෙන්නන app එකම අනිවාර්යෙන් ගන්න. ඒකෙන් විතර හරියටම අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතින් ඒකේ වෙන්නේ නම් MB 12ක් වගේ පොඩි තමයි. ඔයාලගේ විකාරක තමයි ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මේ විදිහට මේක ඕපන් කරගන්න. එන හැරෙන දේ ගණන් ගන්න එපා. ඉතින් මෙතන ඉස්සන allow දීලා ඔයාලා මෙතන පළවෙනියටම තියෙන එක උඩට එක සැරේ ටච් කරගන්න. ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මේ වැටේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත හරි රෙකෝඩ් කරගත්ත හරි වීඩියෝ එක මේකට ටික් කරලා කන්වර්ට් කියන එක, ඒ කියන්නේ යටම තියෙන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ මේක 100%ක් වුණාට පස්සේ ඔයාලට ගේම් එකට යන්න තමයි තියෙන්නේ. ඇත්තටම කිව්වොත් දැන් මම නම් කරන්නේ මේ විදියට මේවා කරපෙක නෙමෙයි. මම කලින් කරපු එකක් තියෙනවා. ඒක තමයි මම මේ දාන්න යන්නේ. මට රෙකෝඩ් කරගන්න බැරි වුණාට ඒ සෝන් එක. ඒක නිසා වෙන සෝන් එකක් තමයි දාන්නේ. ඔයාලට එන ඕන සෝන් එකක් දාගන්න පුළුවන්. මෙන්න මේ විදියට ඔයාලා ගිහිල්ලා ඔයාලගේ වීඩියෝ එක හොයාගන්න. ඉතින් මාත් මේ විදියට දැන් හොයනවා. ඔයාලා ටච් කර හොයාගන්න. ඉතින් මම රීසන්ට් කියන එක බැලුවා මොකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ මං ගියා my files එකට I sound picker කියන එකට. එතනින් ඔයාලට කැමති එකක් මේ විදිහට MP3 තියෙනවා. එතනින් ඔයාලා කැමති එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මං මේ වෙලාවේ තෝරගත්තේ වෙන එක. හැම කෙනෙක්ම ඒක නිසා තමයි මේ විදිහට දෙමව්පියන්ට සිරින් දෙනාට සුබදා. පුතේ ඔයාලාට ප්‍රයි දරුවනේ දැන් 26 දරුවන්ට අපි එක වීඩියෝ එකක් දාලා තියෙන එක බලලා වැඩ ටික සම්පූර්ණ කරන්න. ඒ වගේම දැන් මෙන්න PDF එකක් මම දාලා තියෙනවා. ගේම් එකට වැටලා තියෙන ඒ සෝන් එක දැන් ඔයාලා ප්ලේ කරලා ටිකක් බලන්න.